ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම මුළු රටම කැලබූ ගංවතුරෙන් පස්සේ දැන් අපි ආයිත් ටිකෙන් ටික නැගිටින වෙලාව ගංවතුර රහුවෙච්චි වගේ අතුරු පැදිය රීරෝධ රථය එහෙම නැත්නම් මෝටර් රථය ආයිත් පනගන්නවද්දී ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ. මේ පියවර ටික හරියට අනුගමනය කළොත් ඔයාගේ වාහනයට වෙන්න තියෙන ලොකුම හානි වලින් තරමක් හෝ අවම කරගන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වෙලාව වීඩියෝ එක අවශ්‍ය වෙයි කියලා හිතන අයට අනිවාර්යයෙන්ම share කරන්න. මුලින්ම ඔයා මතක තියාගන්න ඕනි වැදගත්ම දේ තමයි වතුර බැස්සට පස්සේ වාහනේ start කරන්න වැඩ කරනවද කියලා බලන්න හදිස්සි වෙන්න එපා. එන්ජිම ඇතුළට වතුර ගිහින් තියෙන වෙලාවක start කළොත් හයිඩ්‍රෝස්ටටික් ලොක් කියන තත්ත්වය ඇතිලා එන්ජින් පිස්ටන් පවා කැඩෙන්න්න පුළුවන්. ඒවගේම වයිපර් ලයිට් හෝ රේඩියෝගේ කිසිම ඉලෙක්ට්‍රොනික දෙයක් ඔන් කරන්න යන්නත් එපා. මොකද සර්කිට් ෂෝට් වෙලා පිච්චුනොත් ඒවටත් ලොකු වියදමක් යනවා. ඒවගේම වැදගත්ම දෙයක් තමයි ස්ටාර්ට් නොකලත් යතුර දමා කරකවන්න යන්න එපා. මොකද වාහනේ යතුර ඔන් කරපු ගමන්ම ඩෑෂ් බෝඩ් එකට සහ අනෙක් පද්ධතිවලට විදුලිය ගමන් කරනවා. ගම් වතුර බැහැලා ගිය ගමන්ම ඔයා කරන්න ඕනි පළවෙනිම වැඩේ තමයි වාහනේ බැටරි සම්බන්ධතාවය විසන්ධි කරලා දාන එක. මේකදී ආරක්ෂිත පියවර වෙන්නේ මුලින්ම බැටරියේ ඍණාග්‍රය ඊට පස්සේ ධනාග්‍රය ගලවලා ඉවත් කරන එක. ඊට පස්සේ වාහනේ පිරිසිදු කරන්න කලින් ඒක දැන් තියෙන ආකාරයෙන්ම පැහැදිලි ෆොටෝ ටිකක් හා වීඩියෝ ටිකක් ගන්න. මොකද ජලය කොච්චර උසකට තිබුණද වගේ දේවල් සටහන් කරගෙන රක්ෂණ වන්දි ලබා ගැනීමේදී හැම මේ ෆොටෝස් වීඩියෝස් සෑහෙන්න වැදගත් වෙයි. මෙහෙම ඒ තොරතුරු ටික ලබා ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඇතුලේ තියෙන මඩ සහ වතුර ටික එමින් ඉවත් කරන්න. මොකද එක එක දිලීර එහෙම වර්ධනය වෙලා ඉන්ටීරියර් එකේ ලොකු දුර්ගන්ධයක් එන්න පුළුවන්. ඒවගේ වාහන ඇතුලේ ෆංගස් එහෙම හැදිලා වාහනේ සෑහෙන ජරාවාස වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න ඕනි වැදගත්ම සහ වටිනම දේ තමයි එන්ජින් එකට වතුර ගිහිල්ලාද කියන එක. මේක බලන්න මුලින්ම ඔයිල් කූර ඇදලා ඉන්න. ඔයිල් වල පාට කිරිතේ එකක් වගේ වෙලා නම් හරි වතුර බින්දු පේන්න තියෙනවා නම් හරි අනිවාර්යයෙන්ම එන්ජින් ඇතුලට වතුර ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම එයා ෆිල්ටර් එක තෙත් වෙලා තියෙනවද කියලාත් පරීක්ෂා කරන්න. එයා ෆිල්ටර් එක තෙත් වෙලා තියෙනවා නම් එන්ජින් ඇතුලට ජලය ඇතුල් වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. වාහනේ නැවත රිපෙයාර් කරද්දී එන්ජින් ඇතුලට වතුර ගිහිල්ලා නම් පරණ එන්ජින් ඔයිල් සහ ඔයිල් ෆිල්ටර් සම්පූර්ණයෙන්ම ඉවත් කළා මුළු පද්ධතියම පිරිසිදු කරන්න වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ එන්ජින් එකම ෆ්ලෂ් කරන්න ඕනේ. ඒ වගේම ගියර් බොක්ස් ඔයිල්, බ්‍රේක් ඔයිල් සහ පවර් ස්ටීරින් ඔයිල්ද අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. ඉන්ධන ටැංකිය අස්සට ජලය කාන්දු වෙලා නම් පරණ ඉන්ධන සම්පූර්ණයෙන්ම ඉවත් කළා ටැංකිය පිරිසිදු කරලා අලුත් ඉන්ධනය දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම විද්‍යුත් පද්ධතිය ගැන සැලකීමේදී විශේෂයෙන්ම ෆියුස් බොක්ස් එක එයා බ්ලෝ එකක් පාවිච්චි කරලා හොඳින් වේල ගන්න. ඒ වගේම සෙන්සර් සහ ප්ලග් ගලවලා හොඳ ක්ලීනර් ස්ප්‍රේ එකක් පාවිච්චි කරලා පිරිසිදු කරගන්න. සරලවම කිව්වොත් වාහනේ වතුරට යට වුණා නම් ස්ටාර්ට් නොකර බැටරි එක ගලවන්න. ඊට පස්සේ පළපුරුදු කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරගන්න එක තමයි හොඳම වැඩේ. වාහන ගැන ඔයාට තියෙන දැනුම ගොඩක් අඩුයි නම් මේ වෙලාවෙන් නොදන්න දේවල් කරන්න යන්න එපා. මොකද අඩුවෙන් දන්න දේවල් කරලා වැරදුනොත් එන්ජිමට සිදුවන හානිය සෑහෙන්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ වීඩියෝ එක ගම් වතුරෙන් පීඩා විඳින ඔයාගේ යාළුවෙක්ට හෝ නෑදෑයෙක්ට උදව්වක් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. වාහන ගැන මේ වගේ වටිනා වීඩියෝ තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.